ගානේ මම මේක කියාගෙන යනවා. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් පූජා කරන්න. ඇයි මේක මේ තරුණයන්ටම කරන්න කියන්නේ? මම දන්නවා මෙතනිනුත් දෙන්නෙක් හරියෝක හෙට ඉඳන් පටන් ගන්නවා. ඒ තරුණයෝ පින්නතුනි නිකම්ම සිල්වත් වෙනවා. බුද්ධ වදනේ කරන්නේ කවදාවත් වරදින්නේ. තරුණ මහත්තුරුන්ට මම තව එකක් කියනවා. ගෙදර බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම කියලා සමන් පිච්ච මල් පඳුරු 4-5ක් හදාගන්න. ඔක බැරිද කරන්න? මල් ගහ දකින්න වාරයක් පාසා මොකද්ද මතක් වෙන්නේ? පින්නතුනි මල් පිදුවත් එකයි නැතත් එකයි ඊට පස්සේ. ඇයි ඉතින් මේක මේ තරුණයන්ට කරන්න බැරි වේද? මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා මේක මුළු ගමටම බෝ කරන්න. එතකොට මේ මුළු ගමේම ගෙවල් වල සමම්පිච්ච මල් සුවඳ හමනවා බුදුහාමුදුරුවන්ට. අය එක ගුණාරෝපයක්වත් නෙව්වගේ කියන්නේ. බැරිකමද නොකරනකමද? ඒ හින්දා මේ තාත්තලාට මං කියන්නේ හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට මේ පෑන් වීදුරුවක් පූජා කරන්න. හෙට උදේ පටන් ගන්න. මේක ඉතින් කොහොමද මම මීට වඩා සරලව කියන්නේ? අද ගෙදර ගිහිල්ලා මොනවාද අර වීදුරු බඩු තියෙන එකට කියන්නේ කැබිනට් එක නේද? මොකක් හරි කවන්න. පැන්ට්‍රි කබඩ් එක හරි. ඔය බිත්තිය ගහලා තියෙන. ඔය වයර්ලා බලන්න පොඩි වීදුරු ඇති. හෙට උදේ නැගිටලා කීයට හරි කවන්න හැරිච්ච වෙලාවට. තරුණ මහත්තුරුණම් නැගිටිනකොට 10 11ක් වෙනවා ඇති. මොකද රෑ බුදිය ගන්නකොට පාන්දර 5:00 විතර වෙනවා. නම මේ පැත්තේ වල තරුණයෝ ගැන නෙමෙයි අනිත් පැත්තේ වල තරුණයෝ එහෙමයි. මම දන්නේ නැහැ මේ පැත්තේ වල කොහොමද කියලා. රැතිස්සේ ෆෝන් එක ඔබන නැද්ද? එකක් වෙනවා පින්නතුනි මොනවා කරලාද? ඔය මොනවා හරි කරලා ඇවිල්ලා ෆෝන් එක ඔබ බයින්නෝ. ලුණු කපනවා බලනවා යකඩ වක් කරනවා බලනවා. වෙන මොනවද බලන්නේ? ටික ඔය මුස්පේන්තු ජීවිතේ මිදෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. වෙලාවට නිදාගන්න. වෙලාවට නිදාගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් පුළුවන් නම් මම මේ තරුණයන්ට කියන්නේ. වෙනදෙන්සි මේ බුදුරු ගන්නන්න මේ හොඳේ. ලේසි පාසු කාරණා නෙමෙයි. කලින් නිදාගන්න කලින් නැගිටින්න. මොනවාද කරන්න බැරි? කලින් නිදාගන්න කලින් නැගිටින්න. ඔයත්තන්ට මේ ඉඳලා නැද්ද මහා කාලකන්ණි ගතිය? රාත්‍රිසේ හැරලා ඉන්නවා එළි වෙනකම්. උදේ 9 10 වෙනකම් බුදිය ගන්න. 10ට නැගිටලා අහන මෙව්වද වෙලා තියෙන්නේ කියලා. අහන්න නැද්ද? පින්නතුනේ හොඳ පෞරුෂයක් හදාගන්න ජීවිතේ. තමන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. ඒ පෞරුෂය බුදුහාමුදුරු ගන්න නිත්‍ය දුත්තෝ සුරා දුත්තෝ. වෙනසෙනවා හොඳ ස්ත්‍රියයි සුරාවයි හින්දා. මම අම්මලා ගැන නෙමෙයි කියන්නේ. මොකට හරි ලොල්ලුනහම මොකද වෙන්නේ? මේ පැත්තවල තියෙනවා ධානිය සම්බන්ධ නැතිවද මම හිතන්නේ. දැන් බොහෝ පැතිවල තියෙනවා ඒක. බුදුම විදියට දික්කසාද වෙනවා පව්. අපූර්වට මේ ගෙදර දරුවොත් එක්ක පිළිද ඉන්නකොට කොහෙවත් ගියනු පස්ස යනවානේ. කවුද? ඔය පැත්ත දන්නේ නැද්ද සමහරට අනියා සම්බන්ධය කියන්නේ මොනවද කියලා. මම කියලා දෙන්න. අර කසාද බිරිඳ ඉන්නකොට තව බිරිඳක් ගාවට යන එක තමයි පින්නත් අනියා සම්බන්ධය කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට තව පුරුෂයෙක් ගාවට ඒවා පැහැදිලි නේද? එහෙනම් එහෙම
කරන්න හිතන්නවත් එපා. ජීවිතේ හරි සකසුරුවම් කරගන්න හොඳ උත්සාහ සම්පත්තියක් තියාගන්න. බුදුරු ගන්නන්නේ අර උත්හාන සම්පදානේ. හොඳ උත්සාහ සම්පත්තිය තියෙන. අර බාහබල විරිය ධම්මිකා ධම්මලත්ත භෝගේ බාහු බල වීරේ. කවුද මේවා උගන්වන්නේ කවුද? බුදුරු උගන්වන්නේ. බාහු බලයේ වීරය අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් ඉන්න තරුණයන්ට සල්ලි හොයන්න ඕන කොහොමද? ඕ ලෙවල් කරපු ගමන් කොල්ලොන්ට උණක් තියෙන කොරියන් යන්න ඕන. දන්නේ නැහැ කොරියාව කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. ඕ ලෙවල් කරපු ගමන් ටෙක් එකට යනවා. ජීවිතේටවත් මිරිස් පාත්තියක් දාන ළමෙක් ඉන්නවද? බිස්නස් එකක් පටන් ගන්න. දැන් ඉන්න දරුවන්ට නිදි මරන්න බෑ, මහන්සි වෙන්න බෑ, ඔට්ටු වෙන්න බෑ. නිදි මරනවා වෙන ඒවට. මේ හොඳට සල්ලි හම්බ කරන්න බලන්න. ඒ ඔය කුඩු ගංජා ඒව මේවා විකුණලා ඒ උන් උදව් පදව කරලා එහෙම නෙමෙයි. මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ ඔය අනිත් පැතිවල තියෙනවා හරියට ඔය. එන්නතුනේ ඕවගෙන් අත් මිදෙන්න. කවදා හරි ජීවිතේ බත් එක අතට කණ්ඩ ගන්නකොට දැනෙන්න ඕන මොකක්ද හැඟීම? මේ මගේ මහන්සියෙන් හම්බ කරපුවා. මේ බාහුබල වීරයෙන් හම්බ කරපුවා. මේවා හරි ධාර්මිකයි. මේවා හරි අනේකට දුක් දීලා නැහැ, ගිනි දීලා නැහැ. සමහරව ඉන්නවා පින්නතුනේ අතරමැදිව වාහන එහෙම ගෙනල්ලා විකුණන. සමහර බුදුහාරෝ කියන ලාභය සාධාරණ වෙන්න ඕන. මිනිස්සු මරාගෙන කන්නේ එහෙම නැහැ. පුළුවන් තරම් බලන්න අනේකගෙන් කඩා වඩා ගන්න. ඒ නිසා ඔය තරුණ කාලේ තියෙන අවුරුදු 30 වෙනකම් විතරයි. දැන් හිතයි තියෙන වැඩි කට්ටිය අපි නාකිද කියලා. තරුණ නෑ පෙනුනේ. තෙන් පස්සේ තමයි දැන් ඉන්න තරුණයෝ බඳින්න හදන්නේ. තෙන් පස්සේ තමයි හම්බ කරන්න හදන්නේ. තෙන් පස්සේ තමයි අර එතකම්ම කන්න එකාගෙන්. අවුරුදු 20 පැනලත් අම්මගෙන් තාත්තෙන් කනවා නම් ලැජ්ජ වෙන්න ඕනේ. හොයන්න ඕනේ බිනදුනේ. දැකලා දෙනවද සමහර නේ ජාතිකයෝ ඉන්නවනේ. මේ පොඩියෝ බිනදුනේ වඩේ බක් කියලාගෙන යනවනේ පාරට එන්නේ නැද්ද? අපේ කොල්ලොන්ගේ බත් කාපු පිගාන හොදන්නත් ඕන අම්මා බලනකොට අවුරුදු 24යි. ලැජ්ජනද කලිසම සෙට් එක ගලව රෙදි බාල්දිය දාන්න නැද්ද? ඒවම තාත්තා හොදන්න ඕන. ජීවිතේ මේ තරුණයෝ බුදිය ගන්න කොට්ටෝරයක් හොදලා දෙනවද? බෙල්සීට් එක හොදලා දෙනවද? මොන පෞරුෂයද පින්නතුනේ බුදිය ගන්න එකවත් හොද ගන්න නැතුව. අය මොන දියුණුවක් මේ ගම් පිටි මුස්පෙන්තුනේ ගහන්න දෙයක් නෙමෙයි. එක දෙයක් පුළුවන්. තියෙනවා සේරම විකුණ කනවා. අන්න විකුණන්න පුළුවන්. අම්මගෙන් තාත්තයි හම්බෙච්ච එකක් තියෙනවා සුදුසු දාලා වික්ක. විකුණන එක නෙමෙයි හපන්කම. ඔය සමහරුන් රට යන්න ඕන හැදුනහම වෙන්න. අම්මා තාත්තා මරන්නේ නැති ටික විතරයි පොත තියලා සල්ලි අරන් දෙන්න කියලා මොනාගේද? ඊට කඩම. කවදාවත් එහෙම කරන්න එපා. බුදුරු උගන්වලා තියෙන. හොඳ බාහුබල වීරෙන් හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න.